ආයිබෝවන් යුක්‍රේන රුසියා යුද්ධෙට පෙබරවාරි 24 වෙනිදාට වසර 5ක් පිරෙනවා. වසර 5ක් පිරෙන මේ යුද්ධය දැන් අවසන් කරන්න ඉතා දැඩි ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා උනන්දු වෙනවා. මේ වන විටත් ඇමරිකාව සහ රුසියාව, ඇමරිකාව සහ යුක්‍රේනය අතර සාකච්ඡාවට ගණනාවක් පැවතුණා. දැන් ප්‍රථම වතාවට එක්සත් අරබ් එමිරාජ්‍යයේ අබුඩාබිහිදී තුන්ගොල්ලම එකම මේසකින් ඉඳන් සාකච්ඡා කරනවා. මේ ප්‍රථම වතාවට තමයි ඇමරිකා, රුසියා, යුක්‍රේන නියෝජිතයන් එකට ඉඳගෙන සාකච්ඡා කරන්නේ. ඉතින් මේ සාකච්ඡාවලදී යම් ආකාරයකට එකඟතාවලට ආවත් එකඟ වෙන්න බැරි කාරණා කිහිපයක් තියෙනවා. ඉතින් අද කතාව මේ යුක්‍රේන රුසියා යුද්ධය අවසන් කරන්න මේ බැරි එකඟ වෙන්න අමාරු කාරණා මොනවද? අහලා බලන්න කතාව. ප්‍රධානතම කරුණ තමයි භූමිය. ලෑන්ඩ් එක. මේ රුසියානෝ විසින් පහුගිය අවුරුදු 5 අල්ලාගත් භූමිය දෙන්න යුක්‍රේනය කැමති නැහැ. හැබැයි රුසියානුවන් කියන්නේ භූමී යථාර්ථය, ග්‍රවුන්ඩ් රියැලිටි එකට යුක්‍රේනට මුහුණ දෙන්න වෙනවා කියලා. ඇමරිකාවත් කියන්නේ යුක්‍රේනට මේ භූමිය දෙන්න වෙනවා කියලා. නමුත් යුක්‍රේනය සහ යුරෝපීය බලවතුන් මේක දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. මේ භූමියනුත් ඊටමත් ප්‍රධානතම සහ ඊටම සංවේදී ස්ථානයක් තියෙනවා. ඒ තමයි මේ ඩොනියට්ස් ප්‍රාන්තයේ මේ ෆෝර්ට්‍රස් බෙල්ට් එක. ස්ලෝවියන්ස්, ක්‍රමතර්ස් නගර දෙක ඇතුළු මේ දැනටමත් යුක්‍රේනය පාලනය කරන රුසියානුවන්ට තාමත් අල්ලගන්න බැරි වෙච්ච භූමිය රුසියානුවන් ඉල්ලනවා. ඒකට හේතුව තමයි ඔවුන්ට ඩොනියට්ස් ප්‍රාන්තයේ සම්පූර්ණ භූමිය අවශ්‍යයි කියන තැන තමයි ඔවුන් ඉන්නේ. මොකද ඩොනියට්ස් කියන්නේ ඔවුන්ගේ ප්‍රධානතම ඉල්ලීම. නමුත් තාමත් රුසියානුවන්ට මේ ස්ලෝවියන්ස්, ක්‍රමතර්ස් නගර අසලටවත් එන්න බැරිලා තියෙනවා. තවත් ප්‍රධාන කරුණක් තියෙනවා. ඒ තමයි සපරෝෂියා න්‍යෂ්ටික බලාගාරය. ZNPP නියුක්ලියර් පවර් ප්ලාන්ට් එක. මේ යුරෝපයේ විශාලතම පවර් ප්ලාන්ට් එක. ඉතින් මේක දැනට රුසියානුවන් අල්ලගෙන ඉන්නේ. හැබැයි රුසියානු මේක අල්ලගත්තට ඇමරිකාව යෝජනා කරනවා මේක ඇමරිකාව පාලනයට අරන් 150ක් විදුලිය රුසියානු ප්‍රදේශවලට දෙන්නම් 150ක් යුක්‍රේනට දෙන්නම් කියලා. ඉතින් මේකට තාමත් දෙපාර්ශ්වයම එකඟ වෙලා නැහැ. යුක්‍රේන නම් කියන්නේ ඔවුන්ට මේක සම්පූර්ණයෙන්ම ඕන කියලා. හැබැයි දැනටමත් යථාර්ථය දැනටමත් මේක පාලනය කරන්නේ රුසියානු හමුදා. සපරෝෂියේ න්‍යෂ්ටික බලාගාරය මෙතරම් වැදගත් වෙන්නේ මේ බලාගාරය මගින් යුක්‍රේනයේ විදුලි අවස්ථාවෙන් 125ක් සපයනවා. හතරෙන් එකක්. මේක යුරෝපයේ විශාලතම විදුලි බලාගාරය. ඉතින් මේකෙන් මෙගවොට් 5000කට වැඩි විදුලියක් නිපදවන්න පුළුවන්. ඉතින් මේක නිසා තමයි මේ සාකච්ඡාවල මේ සපරෝෂිය න්‍යෂ්ටික බලාගාරය ප්‍රධාන සාධකයක් බවට පත් වෙලා තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ තමයි මේ යුක්‍රේන හමුදාවන්ගේ විශාලත්වය ගැන. රුසියානුවන් කියන්නේ යුක්‍රේන හමුදාවේ උපරිමයෙන් 6,50,000ක් වෙන්න ඕන කියලා. නමුත් දැන් යුක්‍රේනය සහ යුරෝපීය බලවතුන් කියනවා මේ ගණ 8,00,000ක් වෙන්න ඕන කියලා. මොකද රුසියානුවන් කියන්නේ යුක්‍රේනයේ හමුදාකරණය එහෙම නැත්නම් මිලිටරයිසේෂන් වෙලා නැවතත් රුසියානු ප්‍රදේශවලට අභියෝගයක් වේවි කියලා. අනෙක් පැත්තට යුක්‍රේනය කියන්නේ එහෙම යුක්‍රේනට කැප් එකක් ඉහළින් දැම්මොත්, සීලින් එකක් දැම්මොත් ඒක යුක්‍රේනට හානි වෙනවා. මොකද රුසියානුවන් නැවත කවදා හරි ආක්‍රමණයක් කළොත් ඒක යුක්‍රේනට අභියෝගයක් කියලා. තවත් සංවේදී කරුණක් තමයි නේටෝ සංවිධානයේ මේ උතුරු ඇත්ලාන්තික ගිවිසුම් සංවිධානයේ සමාජිකත්වය ගන්න එක යුක්‍රේනය අත්හරින්න ඕන. යුක්‍රේනය නියුට්‍රල් කන්ට්‍රියක් වෙන්න ඕන. මේකට නම් යුක්‍රේනය කෙසේ වෙතත් ඇමරිකාව කොහොමත් එකඟයි. ඇමරිකාව කියන්නේ යුක්‍රේනය කවදාවත් නේටෝට ගන්නේ නැහැ කියලා. නමුත් සමහර යුරෝපීය රටවල්, මහා බ්‍රිතාන්‍ය වගේ රටවල් කියනවා එහෙම කොන්දේසියක් දාන්න බෑ කියලා. නමුත් රුසියානුවන් යුක්‍රේනයේ නේටෝ අභිලාෂයන් වලට නම් කිසිසේත්ම කැමති නැහැ. යුක්‍රේනට යුරෝපා සංගමයේ සමාජිකත්වය ගන්න ඕන කියන කොන්දේසිකුත් තියෙනවා. හැබැයි රුසියාව ඒකට නම් විරුද්ධ නැහැ. රුසියානුවන්ට මේ ආර්ථික අහුලකට යුක්‍රේන එකතු වීම ගැන ගැටලුවක් නැහැ. රුසියාවට අනෙක් කොන්දේසි ඉටු වෙනවා නම් ඔවුන් මේකට විරුද්ධ වෙන්නෙත් නැහැ. හැබැයි යුරෝපා සංගමයේ සමහර රටවල්, විශේෂයෙන්ම හංගේරියාව වගේ රටවල් යුක්‍රේනය මේකට ගන්නවටත් කැමති නැහැ. මොකද යුක්‍රේනය කියන්නේ දැන් දුර්වල ආර්ථිකයක් සහිත රටක්. ඉතින් එවැනි රටක් යුරෝපා සංගමයට එනවා කියන්නේ යුරෝපා සංගමයට ඒක බරක්. ඒ වගේම රුසියානුවන් තවත් කොන්දේසියක් දාලා තියෙනවා. ඒ තමයි නේටෝ රටවල ප්‍රහාර ගුවන් යානා යුක්‍රේන ලබා දුන්නට ඒවා යුක්‍රේනයේ ස්ටේෂන් කරන්න බෑ. ඒවා තියන්න ඕන වෙනත් රටක් කියලා. ඉතින් ඒ සඳහා උන් යෝජනා කරන්නේ පෝලන්තයේ ඒවා ස්ථානගත කරාට ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් මේකට යුක්‍රේනය කැමති නැහැ. මොකද ඉදිරියේදී යුක්‍රේනය කියන්නේ බටහිර ආයුධ මත යැපෙන රටක් වෙනවා. ඔවුන් මෙතෙක් මේ පැරණි සෝවියට් සහ රුසියානු ආයුධවත් එක තමයි ජීවත් වුනේ. හැබැයි දැන් රුසියාවත් එක්ක කිසිම ගනුදෙනුවක් නැති තැනක ඔවුන්ට අනිවාර්යයෙන්ම බටහිර ආවිත් එක තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඉතින් එහෙම වුණාම අනිවාර්යයෙන්ම යුක්‍රේනයට මේ බටහිර ප්‍රහාර ගුවන් යානා ලබා ගන්න වෙනවා. ඉතින් ඒවා යුක්‍රේනය තුල තියන්න බෑ කියලයි රුසියාව කොන්දේසියක් දාලා තියෙන්නේ. මේකට යුක්‍රේනය
කිසිසේත්ම කැමති නැහැ. ඒ වගේම යුක්‍රේනයේ මැතිවරණ ඉක්මනින් තියන්න ඕන කියලා රුසියානුවන් යෝජනා කරනවා. ඒක කොන්දේසියක්ම නෙවෙයි. නමුත් එවුන් කියන්නේ මේ සෙලෙන්ස්කී මේ රටේ නීත්‍යානුකූල ජනාධිපතිවරයා නෙමෙයි කියලා. ඒකට හේතුව ඔහුගේ දැන් කාලේ ඉක්මවා ගිහිලා තියෙන්නේ. ඔහු මාෂල් ලෝ එක එහෙම නැත්නම් යුද නීතිය යටතේ තමයි දැන් මේ රට පාලනය කරන්නේ. ඉතින් මේකට නම් ඇමරිකාව ඇතුළු යුරෝපීය රටවලුත් කියන්නේ මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍යයි කියලා. හැබැයි යුද්ධයක් තියෙන වෙලාවක මැතිවරණ තියන්න බැහැ කියලා යුක්‍රේනයේ ව්‍යවස්ථාවේ තියෙනවා. ඉතින් ඒක ප්‍රයෝජන අරන් තමයි සෙලෙන්ස්කී හැම තිස්සෙම මාස 3න් 3ට මේ මාෂල් ලෝ එක දීර්ඝ කරන්නේ. කොහොම නමුත් රුසියානුවන් මේකෙනුත් බලාපොරොත්තු වෙන්නේ යම් ආකාරයකට රුසියානු හිතවාදී පුජ්‍යලයක් යුක්‍රේනයේ ජනාධිපති කරගන්න පුළුවන්ද කියලා. හැබැයි ඒක නම් ඒ තරම් පහසු කාරණාවක් නෙමෙයි. මෙන්න මේ කරුණු හැරෙනම තවත් කරුණු ගණනාවක් තියෙනවා. හැබැයි ප්‍රධාන වශයෙන්ම මේ security guarantee කියන එකයි භූමියයි තමයි විශේෂම ප්‍රශ්න දෙක බවට පත් වෙලා තිබෙන්නේ. අනිත් ඒවා යම් ආකාරයකට විසඳ ගන්න පුළුවන්. ඒකට හේතුව ඒවට යුක්‍රේනට කැමති වෙන්න වෙනවා. මොකද ඇමරිකාවත් බල කරනවා. හැබැයි භූමියේ ප්‍රශ්නය සහ මේ security guarantee කියන එක මේ ආරක්ෂාව පිළිබඳ සහතිකය කියන දේ තමයි දැනට සාකච්ඡාවෙන් පවතින්නේ. ඉතින් අපි බලමු මේ දැනටමත් අබුඩාබි නගරේ මේ තුන්ගොල්ලෝ සාකච්ඡා කරනවා. ඉතින් මේ සාකච්ඡාවල අවසානයේ ප්‍රතිඵලය කුමක් වේවිද කියලා. ඉතින් තවත් අලුත් තොරතුරු එක තවත් දවසක හමු වෙන්නම්. අදට සමු ගන්නම්. ඔබට සුබ දවසක්.